සවන් දෙන්න. මේ මා කැප කළ ජීවිතේත් මා දල්වා තැබූ නිවීනොයන ආලෝකේත් සත්‍ය කතාවයි. මා උපන්නේ 2020 මැයි 12 වන දින. ධනයෙන් සහ බලයෙන් පිරි උසස් පැලැන්තියක පවුලක. මගේ දෛවයේ ලියවී තිබුණේ සේදරෙදි අතර සැප විඳින්නටත්. සුකෝපභෝගී සාදවල ආලෝකය වනටත් පමණයි. නමුත් ඒ මන්දිරවල බිත්ති අතර මට ඇසුනේ මගේ ආත්මයේ වෙනස් මහඩක්. එදා සමාජයේ හෙද සේවයේ සැලකුවේ පහත් උත්තියක් ලෙසයි. මගේ පවුලේ අය මා දෙස බැලුවේ කෝපයෙන් සහ ලැජ්ජාවෙන්. නමුත් මම තීරණය කළා. ඒ සියලු වරප්‍රසාද, ඒ සියලු සැප සම්පත් මම පස්සේ කළ ආගන්තුක මිනිසුන්ගේ වේදනාවන් සමනය කරන්නට මගේ ජීවිතය කැප කළා. මන්ද මා සොයන සැබෑ සැනසීම තිබුණේ රෝගීන්ගේ සුවපත් සිනහව මැනකර පමණයි. 1850 දශකයේ ක්‍රිමියානු යුද පිටිය. ඒක නිකම් යුද්ධයක් නෙවෙයි, මරණය නිරන්තරයෙන්ම ගීත ගායන මලගයක් වැති තැනක්. රෝහල් ශාලාවල ඇසුනේ බෝම්බ හඳට වඩා දරුණු වූ තුවාල ලැබූ සොල්දාදුවන්ගේ වේදනාබර විලාපයන්. ඔවුන් මැරුණේ වෙඩිඋණ්ඩ වලින් විතරක් නෙවෙයි, අපිරිසිදුකම, කුසගින්න සහ නොසලකා හැරීම නිසායි. මම මේ අඳුර මැදට පිය නැගුවා. මම ඔවුන් වෙනුවෙන් සටන් කළා. රෝහල් පිරිසිදු කළා, ක්‍රමවත් බව ඇති කළා. මානුෂීය සැලකිල්ලෙන් ඔවුන්ව වැළඳගත්තා. රාත්‍රියේ නිශ්ශබ්දතාවයේ රෝහල් ශාලාව වෙලා ගන්නා විට මම කුඩා ලන්තෑරුමක් දල්වා ගත්තා. හැමෝම නිදාගෙන ඉද්දි මම මේ පුංචි ආලෝකයක් අතින් අරන් රෝගීන් අතරට ගියා. ඒ අඩවන් දැස් වලින් ඔවුන් මාව දුටුවේ දේවදූතියක් වගේ. ඒ ලන්තෑරුම ඔවුන්ට මරණය හමුවේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් වුණා. එතෙන් පටන් ලෝකයේ මාව හැදින්නුවේ පහන අතින්ගත් කාන්තාව ලෙසයි. මම හුදෙක් සෙනෙහස පෑ හෙදියක් පමණක් නොවේ. මම සංඛ්‍යාලේඛන සහ ගණිතය දෙස බැලුවේ විද්‍යාත්මක ඇසකින්. මම දත්ත සහ ප්‍රස්ථාර භාවිත කරමින් පෙන්වා දුන්නා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නිසා මරණ අනුපාතය කොතරම් දුරට අඩු කළ හැකිද කියා. මට අවශ්‍ය වුණේ හෙද සේවය යන හුදු දයාව පමණක් නොව ඒ උසස් විද්‍යාත්මක පදනමක් සහිත වෘත්තියක් බව ලෝකයටම ඔප්පු කරන්නයි. මගේ නිවී නොයන ප්‍රාර්ථනය. අද මම ඔබ අතර නැත. නමුත් ලෝපුරා හෙදියන් තම වෘත්තිය බව ආරම්භයේදී මා නමින් දියුරුම් දෙන විට මගේ හදවත අභිමානයෙන් පිරියනවා. සෑම වසරකම මැයි 12 හැදින ලෝක හෙද දිනය සමරන විට ඔබ සමරන්නේ මානව මා දල්වා තැබූ ඒ අමරණීය සේවා ආලෝකයයි. අඳුරු යුද පිටියක මා දැල්වූ ඒ කුඩා පහන අදටත් සෑම හෙදියකගේම හදවතේ නිවී නොයන සිලුවක් සේද. මගේ කතාව නිමා වුණත් මගේ ආලෝකය සදාකාලිකයි.